කඩනවා නේද? මේ මගිවත් අබ කඩන්න. අද නම් දිනවා. පහලදී බොලු කෑල්ල අර නැන්දගේ ඔළුවේ නේද? දැන් නම් මාමට ඉන්න හම්බෙන්නේ නැහැ. අද දිනවා. මොකෝ අපි අද හොඳ කෑමක් කමු. කනවා නෙමේ අද තෝව මම කනවා. මේ සෝමපාල මාමා දැන් ගහුවා ඇතියනේ මේ බලන්න ඇඟත් නිල්ලලා. හරි ගහන්නේ. හැබැයි මට පොඩි උදව්වක් කරන්න ඕනේ. අඹ කඩලා දෙන්න දෝයි. අඹ කඩලා දෙන්න නම් දෙන්නම්කෝ අඹ බොටින් යන්නේ. අඹ කඩලා දෙනවා නම් මන් දැන් තොර ගහන්න ඕනේ. අම්බෝ මේ වගේ ගුම් පූරුවෙක්. ඉන්නේ මේකයි කරන්න ඕනේ. මම බත් දන්සලක් දෙනවනේ මේ පාරේ. ඔයා ඒ බත් දන්සලට එකතුලා මට පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඔයා දන්නේ යාළුවා වගේ. දැන් කෝල් කරලා පොඩ්ඩක් කියන්න බැයිද? ආවොත් රුපියල් 5000ක් දෙනවා. රුපියල් 5000 දෙන්නම්කෝ බොටින් යන්නේ. හරි. මං දැන්ම කතා කරලා කියන්න. බත්තටයි තනි බඩියටයි. හරි. හෙලෝ. තනි බඩියා. ඇහෙනව නේද? ඔව්. ඇහෙනවා. කියන්න. මේ 5000ක් සෙට් කරගන්න විදියක් තියෙනවා. මොකද්ද දන්නවද? සෝමපාල මාමා බත් දන්සලක් දෙනවා. ඒකට උදව්වක් වෙන්න විතරයි කියන්නේ. මට මේ දැන් තනි බාල දැනුයි කිව්වේ. මේ හෙටම එන්න සෝමපාල මාමාගේ බත් දන්සලට පොඩි සපෝට් එකක් දෙන්න. හරිද? 5000ක් දිනා ගන්න පුළුවන්. මේ කොයා කවබට්ටට කියන්න හොදේ. කවබට්ටට 5000ක් දිනා ගන්න පුළුවන් නේ. එයාත් අපේ යාළුවනේ. එයාට කියන්න හොදේ. හරි එහෙනම් යාළුවා. මං කියනවා. කනේ දැක්කනේ. මම බොටින් යන්න කිව්වනේ. එහෙනම් දැන් හිතේ කොල්ල සෙට් එකම ඔයාගේ බත් දන්සලට උදව් කරන්න. ඉනක්ම වේවා. මේ කවබට්ටට එන්න කිව්වා නේද? ඔව් මම ඒව ඔක්කොම කියලා තියෙන්නේ. එතකොට තයිදු කැරකෙන කූඩුවක් හදන ගමන්ලු. ඒක නිසා එන්න බෑ කිව්වා. එතකොට චාමත් දන්සලක් දෙනවලු මූල්ලේ. ඒක නිසා එන්න බෑ කිව්වා. ඔබට එනවනම් ඒ හරි. බත් දන්සල. මං ආවා කන්න බත් දන්සල. අනේ එන්න කියනකොටම අපි දැන් ඔයාව මතක් කරා විතරයි. බත් දන්සල නෑනේ. මෙතනට නේද එන්න කිව්වේ? මෙතන ඇති බත් දන්සල නෑනේ. අර මොනවද රතන තියෙන අඩුම කුඩුම ටික? ඒ මොනවද? මං ගියේ බත් දන්සලක් කන්න එන්න කියලාද? නෑ මට පොඩ්ඩක් වැරදුනා. අපි මේ බත් දන්සලක් හදන්න යන්නේ. ඔයාගෙන් පොඩි සපෝට් එකකුත් ඕනේ. මොනවාද මේ සෝමපාල මාමා කිව්වා අපිට මේ 5000ක් දෙනවා කියලා. මෙන්න මේ අරයා තමයි කිව්වේ. ඉතින් වැඩේටින් සෙට් වෙනවා. එළම නේද? එතකොට මම මේ මෙච්චර දුර ආවේ බත් දන්සලක් කන්නේ නෙමෙයිද? හදන්න. ඔය බලන්නකෝ අනේ බත් දන්සලක් හදනවා කියපු ගමන්ම හදනවා. දැන් ඔය මොකටද හදන්නේ? මෙච්චර දුර පයින් ආපුකටද? ඇයි දැන් කකුල් දෙක කැඩිලාද? යන්නේ මේ අඩන්න නැතුව ඉන්නනේ. අම්මලගෙන් ඇහුව තනියම යන්න. අම්මලා කිව්වා යන්න එපා කියලා. මං ඒක නිසා අපේ තාත්තෙන් පැන්නා. මොකෝ ගේට්ටුව ඇරියොත් සම්පූර්ණ ගේටම ඇහෙනෝනේ. දැන් ඒක මලකඩත් කාලානේ. මං තාත්තෙන් පයින්නකොටම ටිකිරිමලී නංගි හිටියා. මං ටිකිරිමලීව නංගිට පේන්න පහලට පැනපු ගමන්ම යට ඉන්ද්‍රියන් වලට පොඩි සිසිල්කමක් දැනුණා. ඊට පස්සේ ටිකිරිමලී නංගි hina වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි දැනගත්තේ මගේ කයිම එතන තිබ්බ කූරු වල වැටුණයි කියලා. මං තනි එල්ලුවේ. ඊට පස්සේ මං ආයෙත් නැගලා තමයි ගත්තේ.
ඊට පස්සේ ඒ වෙලාවේ මට ඇඩෙන්නේ තිබ්බා. එහෙමත් එකක්ද? ඔයා අඬන එක සාධාරණයි. යාරි දැන් ආපු එකේ පොඩ්ඩක් හදලාම යන්න. බත් ටිකකුත් කන්න පුළුවන් වෙන්නේ නැතිනේ. ඇත්ත කාව බට්ටා. දැන් ඔය අඬන එක නවත්තන්නකෝ. හරි හරි. අනේ මේ බට්ටා කබේ අදින්න විතරයි තියෙන්නේ. ලස්සන්ටම ටෙන්ට වෙනවා. මම මේ දැන් ඔයාලට කබේ දෙනවා. කබේ ගොඩක් හයිය තැනකින් ගිහිල්ලා හයි කරලා එන්නකෝ. හරි හරි. තුත්තිරි ගහක් තියෙනවා. තුත්තිරි ගහේ ගැට ගහන්න. තුත්තිරි ගහ මං කිව්වයි කියලා හිතා ගන්නකො. පොඩ්ඩක් හයිය තැනකින් ගැට ගහනවා. දැම්මත් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා ගැට ගන්න ඕනේ. හරි හරි. අද මෙන්න තියෙන හොඳ දෙනා. මෙන්න මේක ගැට ගහුවා නම් තමයි හොඳ. හරි ගැට ගහුවා. කළු බටලයා. ඔන්න හරි. හයිය තැනකින් ගැට ගහුවා. අදින්න තමයි තියෙන්නේ. නෑ හරි. ඔන්න අද්දා. අපෝ උදේ ඉඳලා සෑහෙන්න මහන්සි වුණා මේ බත් දන්සල විතරක් හදන්න. අම්බෝ දැන් නම් දාඩියක් දාලා පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. ආයි දෙකයි තුනයි අද්දා. මව පාවෙනෝ නේද? මේ කොහොමද? ඊයේ හැරි පොටර් එක බැලලා මෙලෝ රහක් නෑ කියලා කිව්වා නේද? ඒකට හැරි පොටර් ඇවිල්ලා මගෙන් පලි ගන්නවත් දන්නේ. අනේ හැරි පොටර් මං කිව්වේ වැඩක් නෑ කිව්වා ඔයාට නෙමෙයි. මං කිව්වා වෝල්ඩමෝට්. අනේ මාවත් අරින්නකෝ. හරි හරි. ඔයා හරිම තැන තමයි ගැට ගහලා තියෙන්නේ. සම්මානයක් දෙන්න වටින්නේ සම්මානයකින් දමා ගන්න වටිනවා. ඒ යන්නේ. දැන් මං කිව්වද කව බට්ටගේ කකුලේ ගැට ගහන්න කියලා. ආ බලන්න බයත් වෙලා. හරි හරි. මං හිතුවේ නෑ. මං දැක්කා ගැට ගැහුවා. ඊට පස්සේ හරි කිව්වා. බය වෙන්න එපා කව බට්ටා. ඔය කබේකින් ඉස්සලා තියෙන්නේ. බය වෙන්න එපා. දැන් මේ පල්ලෙහාට දායි. හරි හරි. බය වෙන්න එපා. කියන්නේ ඔයාට මම මෙතන පල්ලෙහා හිටියනම් ඔයාගේ ඇටකොට්ටු තමයි තියෙන්නේ. මොකද ඔයා දෙඩවගේ? ඈනේ පාවිච්චි පෑවිල්ලට කෙලින් ඉඳපු විදිය මතක නෑ. ඒක නිසා දැන්ට පොඩ්ඩක් ඇදේට වෙලා ඉන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් ෂේප් වෙනවා. මේ බූරුව නිසා තමයි. ඊටක් වෙන්නත් එක්ක කිසිම දෙයක් වෙන්නේ නැතුව ඕන්න ටෙන්ට් එක ගැහුවා. අතින් දාමු නේද? දාමු. නැතුව හරි තියෙන්නේ රටින්න කාලා. එතනෙමි. සෝමපාල මාමගෙන් බත් ටික ඉල්ල ගන්න ඕනේ. මුලින්ම අපි කන්නේ තේ. මං ගිහලා ඉල්ලන් එන්න. එන්න මේක තමයි මහන්සියේ ප්‍රතිඵල. ආලු තෙල් දාලා, වට්ටක්ක උයලා, අපඩ මිශ්‍රණය දාලා, රයිස් බත් වලට මස් එකතු කරලා රසකෑමක්. හම්බෝ ඒකත් මන්නම් කාලා ඉවරයි. හම්බෝ අයියෝ බඩ රිදෙනවා මං ඉක්මනට টয়ලට් එකට ගිහින් එන්න. මං දන්නේ අපි කාපු බත් එකටද කොහෙද ඊළඟට ඔය දෙන්න ලෑස්ති වෙලා ඉන්න. හම්බෝ මං යනවා টয়ලට් එකට. හරිනේ අපි දැන් බත් කෑවනේ. අපි දැන් වොෂ්රූම් එකට මෙයයි චාරිකාවක්ම. බත් නෙවෙයි දැන් දෙන්න වෙන වොෂ්රූම් එකට දන්සලක් තමයි. ඉක්මනට යන්න. ඉක්මනට රටින් එකක් පත්තු කරලා දන්සලක් පටන් ගන්න ඉතින්. තව පැයක් තියෙනවා. අම්බෝ ඔන්න දැන් තමයි ආවේ. මාත් නම් යනවා වොෂ්රූම්. මාත් යනවා අම්බෝ. අපෝ මේ යකා තාවනේ. අතිය ටික දාන්න කොයි වෙලාවටද දන්නේ. රැටත් දන්නේ. ඒකකින් බාලාගෙන ඉන්නවා ඉතින්. තරහ ගන්න දෙයක් නෑ. පොඩ්ඩක් පරක්කුනේ කියලා එච්චර දෙයක් වෙන්නේ නෑ. අර මොකක්ද අර ගහ ගාවට ගියේ? කොල්ලනේ. ඔයා ආවද? නැතුව මන් නැතුව බෑනේ. කටින්න ටික ගෙනාවද? නැතුව? එහෙනම් එච්චරයි. ඕ බත් කනකොට බත් කර දුවන් ගියා බත් එක්ක කාලා. ඒක තමයි. එතකොට අර ගහගාව තියෙන රටින් එකක් දාපු. ඔව් ගහගාව තියෙන මන් දාපු රටින්
සෝමපාල මාම මෙතනට ගියා නේද? ළමයිනේ මොකෝ ඒ පුදුමෙන් වගේ බලාගෙන මම මේ ආවේ තැන්කියු කියලා කියන්න ඕදේ හෙට උදේ දෙනවා 5000 හොඳ බලාගෙන ඉන්නකෝ අද සෝමපාල මාම ඉවරයි. මේ මොකද්ද රතින්න කන්නේද අද මං ඉවරයි බුදු අම්බෝ එතන හිටියොත් නම් අද ඉවරයි. සීපට මාරුවෙමු. තමයි මාත් කියන්නේ හිටියේ. අම්බෝ අයියෝ හංගත්‍රී දෙනවෝ වුණත් පව් මේ සෝමපාල මාම ඉස්සෙල්ල පිපිරීමෙන් අපිව දාලා ගියාට. ඒක ඇත්ත. මතර ගහ යටට දාන්න නැතුව ගහ උඩට දාන්න ඕනේ. සෝමපාල මාම මං හිතන්නේ වෙදකම් ගුරුවරයා ගාවට ගිහිල්ලා කොහෙද පොඩ්ඩක් බෙහෙත් ටිකක් දාගන්න. අපි කියන්නේ නැතුව දවසට පටන් ගමුකෝ. ඔක්කොම වඩු ටිකක් ලෑස්තිනේ. උඩකින් අපි යන්න කලින් රතින්න පෙට්ටිය පත්තු කරලා නේද ගියේ? පිස්සුද? ඈ නෙමෙයි. ඔව්. අපි රතින්න පෙට්ටිය පත්තු කරලා තමයි ගියේ. තාම ඒක මං හිතන්නේ පත්තු වෙලා නැද්ද කොහෙද? මතක විදියට අපි දෙන්න දැන් ඉන්න තැන් දෙකේ නේද පත්තු කරේ? ඕ නෝ. ටික කඩාගෙන ගියාද මන් දන්නේ. බුදුහාමුදුරුවෝ ආයෙත් නම් ජීවිතේට රටින කන්න පත්තු කරන්නේ බුදුහාමුදුරුවෝ ඇඟත් කෙලින් වෙන්නේ බුදුහාමුදුරුවෝ. අනේ මේ බට්ටගොල්ලෝ තරහ වෙන්න නම් එපා මා මෙතනින් පල්ලෙහාට දාන්නකෝ අනේ බිමට බැහැ ගන්න නැතුව මම මේ ඉන්නේ අර දන්සල බලාගෙන ඉන්න අයත් hina වෙනවා සෝමපාල මාමගේ කටහඬ ඇහෙනවද කොහෙද හීනෙන් හම්බෝ ඒ තරමටම රිදෙනවදනේ නෑ අනේ මම මේ ගහේ ඉන්නේ මාව පල්ලෙහාට ගන්නකෝ වා ගහේද හරි උදව් කරන්න ගේ කඩ උඩට නගින්නකෝ ඊඩස්සවා පල්ලෙහාට බිමට බහින්න කොල්ලෝ අම්බෝ බට්ට මන්න දූපු නිසා යන්තම් හරි බේරගත්ත පණ හවුද මේ කළු බතලයනේ හරි ඉන්න බැස්සා බුදු අම්බෝ